really මේක වෙන්නම් බැරි දෙයක් සර්. මොකද අපේ දුව හරිම අහිංසක දුවෙක්. ඉතින් ඇක්චුවලි මම දන්නවා මගේ දුව ගැන. ඉතින් ඔයගොල්ලන්ට වැඩිය මම දන්නවනේ මගේ දුව ගැන. ඉතින් එයා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගනී කියලා මේ ඉස්කෝලෙන් ඇති කරගනී කියලා මං හිතන්නේ. ඔය ලෙටර් එක එක්කෝ එයාට බොයි කෙනෙක් දුන්න එකක් වෙන්න ඕනි. නැත්නම් එයා වහු කරන්න පන්තියේ කවුරු හරි ළමෙක් එයාගේ බෑග් එකට දැම්ම වෙන්න පුළුවන්. මොකද එයාගේ අත් අකුරු මන් දන්නවා. ඒ අත් අකුරු නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා මෙයාට මේ ඉදිරියට කරදර කරනවා නම් මම මේ ඉස්කෝලෙන් අයින් කරගන්නවා. මොකද මගේ ළමයාත් එක්ක සෑහෙන මේ ඉස්කෝලේ තරහයි. මට අපරාධ ටවුන් එකට දාගන්න තිබ්බ අවස්ථාව නැති කරගෙන තමයි මම ඔයාලා විශ්වාස කරලා මේ ඉස්කෝලේට දාගත්තේ. ඒත් වැඩක් නෑ. දිගින් දිගටම මේ කරා යනවා නම් ප්‍රින්සිපල් සර් අදම අපේ දුව අස් කළ දෙන්න. එච්චරයි. සර්ගේ පණිවිඩය ආරංචි වෙච්ච ගමන්මයි මං ආවේ. මම සුද්ධ කරන්නේ නෑ. මගේ ළමයා කියලා මෙයා සුද්ධ කරන්නේ නෑ. මෙච්චර දවස් පාඩම් කරපු නැති එක්කෙනා පොත්ගුල්ලා වාගේ ගේ ඇතුළටලා ඉන්නකොට මං හිතුවා මොකක් හරි. මං කියන්නද ලියුම තියෙන කොල්ලා අර සුමනලාගේ කොල්ලද මම දැක්කා මේ දවස් ටිකේම බයික් කෑල්ලක් අරගෙන අරයට යනවා මෙහෙට යනවා අපේ කිත් මොන ආසේ හිටියත් ඉක්මනට එළියට පැන්න ඕනේද හරියට හරි මං හිතුවා මොකද මේ දවස් ටිකේම සුදු ගමට වෙනදට වැඩිය සෙන්ට් බෝතලේ හලන කොටයි පවුඩර් තොඩිය වෙනදට වැඩි අතලනකට මං හිතුවා මොකක් හරි සර් මොකද දෙන දඬුවම? ආයෙ ගෙදර ගියාටත් මෙයාට මේ නිකන් ඉන්න දෙන්න දෙන එක දෙනවලු. ගහන්න සර්. ආයෙ අහු වුණොත් ආයෙ මට කියා මාව ගෙන්න ඉන්න ඕනේ නෑ. මාත් ආයෙ ඉතින් දෙන එක දෙනවා. දැන් ගෙදර යන්කෝ. යමන් කොඹ ගෙදර. මෙහෙලට ලියුම් ලියන්න දැන් මේ ඉඳලා.